හලෝ යාළුවේ ඔන්න ඉතින් ටික දවසකින් ගොන්න අලුත් වීඩියක් දානවා කොහොමද ඉතින් කට්ටිය හොඳයිද අද ගෙදරින් දම් වීඩියෝ පටන් ගත්තා අද යනෝ අපි යන කොකනට්හි අපි නං කිලමට 4ක් වගේ තියෙන්නේ ඔන්න මේක තම ඇද යන්න ඩිය තින ඕක තම යන්නේ යාළුවෙක් ඉන්න මගින් ගන්න ඒවත් ගන්නන මගින් ඒවත්තරගෙන මම ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ ප්ලේස් එකට අපි පොඩ්ඩ දුර හැබැයි තියෙන්නේ පොඩි හම්ද නැගිටිනවා යනවා මාත් එක්ක ආවෝ අය බලමු ඉස්සරහට ගිහින් හලෝ ඔන්න ප්ලේස් එකට යන තැනට ඇවිල්ලා තියෙන්නේ මෙතන මාර උලම් පාරක් තියෙන කොහෙද මේ යන තැනට වෙන්නේ අපි ආනත්තක අපි යාළුවෝ අතර ගවුවද මාත් එක්ක අපේ මල්ලිත් ආවා මල්ලිට හැමෝටම කොර හැපි එක මල්ලිලා මෙච්චර ඉඳලා කියලා අපි නැද්ද උදා ඒ උඩට යන්න දෙනවා අපි යමු එහෙනම් ඔයාලම විස්තර ටික වීඩියෝ එකේ අන්තිමට කියන්න දන්න කට්ටිය නම් දන්නවා දන්නේ නැති සමහරක් කට්ටිය ඕන ලොකේෂන් දාගෙන ඉන්නත් පුළුවන් මම කියන්නම්කෝ අන්තිමට වීඩියෝ එකේ මේ බලන්න මොකද වැට කෙයිය හඳුරු ඒ පාට හරියට මාත් දකින්නේ මෙතනට එනවා හවස තමයි එන්න ඕන ගොඩක් දුරට ඉතින් මං දැනට ආවා ඔයාලට පෙන්නන්නම් ප්ලේස් එක නෝන බලාගන්න
ලයින් ඇවිල්ලා ටිකක් කියලා ඉතින් මෙතනට වෙලා ඉතින් බීච් එක දිහා බලන් ගියා. මාරම ලස්සනයි කියන්න වචන නෑ සුපිරි. ඉතලා ඉතින් ගියට තියෙන්නේ. ඔයාලත් එනවා නම් එන්න. එනවා නම් එන්න. ඔයාලත් අනිවාර්යෙන් එන්න ඕන වෙදන්න. එනවා නම් අනිවාර්යෙන් හවස එන්න උදේ වගේ නම් ඇවිල්ලා පොඩ්ඩු වැඩ. මම කියන්නේ හවස තමයි එන්න ඕනේ. හවස 4:00 5:00 වගේ එනවා නම් ගොඩක් හොඳයි. ඒකෝ ටික පහින්දි තමයි මෙතන ලස්සන තියෙන්නේ. දැන් ඊට බැහැගෙන යනවා දැන් පහළ ගිහින්. මම පුරවුණොත් ටික පහින ටිකේ ටීයක් කරගෙන දාන්න. මම කියන එක හරියට ඇහෙනවද දන්නේ නැහැ. මාර උලක් පාරක් තියෙන්නේ. කට්ටිය අපි එදින දැන් නැහැ. ඒක ගොඩක් කට්ටිය ගියා. අපිට කොහමද පේන view එක වෙන්නම්. මොනවද තමයි මට පේන්නේ. මෙතන ඉන්න මාත් එක්ක අවුසගේ යා. එයත් දාන්න මොකක්ද නැහැ මනෝපාරක් දානවා. මේ වන්ද. කොයියා කරලා පේන්නේ. මාරම ලස්සනයි කියන්න වචන නැහැ. මම වීඩියෝ එකක් දිහා කියන්න ගාගේ ඉන්නෝනේ දිහා කියන්න. ගොඩක් කට්ටිය දන්නවා. නැති දෙන්නේ ගොඩක් කට්ටිය දන්නවා. ඒ වුණාට කමක් නැහැ මම කියන්න වීඩියෝ එකක් තුළ. අපි හරි එතනට සමු දීලා දැන් එතන යන්න හදන්නේ දැන්. එතනින් ගේට් එකෙන් එළියට ආවා. ඔන්න ගේට් එක ආවට ආවෙන ගේට් එක ආර වෙන්නේ කොහොම තමයි. ගේට් එක අයින් අහම වෙනවා. එනි යන්න තමයි යන්නේ. දැන් ගොඩක් කියලා ගියා. තා වෙලා දින ගොඩක් වහිත තා දෙකක් විතර දිනවා. එච්චර ලයින් එළියක් නැහැ හින්දා යන්න කියලා බැලුවේ. foreigners-ලා ගොඩක් කෙනෙක් හින්දා එතන මාත් ලස්සනයි. මේ foreigners නෝ සිංහල කට්ටිය නෝ. ඒ ගොඩක් කට්ටිය නෝ. ඔයාලත් ඉතින් එනවා නම් එන්න ඉතින්. මේ පොට් එක තියෙන්නේ දන්න අය නම් මිරිස්සේ කිව්වම දන්නවා. මිරිස්සේ එද්දී මිරිස්සේ ටවුන් එකේ පහුවෙල එද්දී පහුවෙනව හන්දක් එක්ක පොඩි පන්සලක්. ඒ පන්සල පහුවෙදීම තියෙනවා හොඩ පන්සල පහුවෙ හොඩ දුරේදී මේ ප්ලේස් එක තියෙන්නේ. පල්ලෙහාට ට්‍රේල් පාක් එකක් එතන ට්‍රේල් පාක් එක ගාවින් ඉතින් දකුණට ඇවිල්ලා තමයි එන්න තියෙන්නේ. මාතරේ පැත්තේ ඉඳන් එනවා නම් වමට ගාල්ල පැත්ත නම් එනවා නම් දකුණට තමයි ලොකේෂන් දාන්න ආවත් පුළුවන්. ලොකේෂන් දාලා මම ෆොටෝ එකක් දාන්න වීඩියෝ එකයි. ඊට පස්සේ කට්ටිය අනිවාර්යෙන් ඉන්නේ. දකුණේ ආයෙ නම් ඉතින් ඇවිල්ලා නැති වැඩක් නෑ. අනිවාර්යෙන්ම ඉන්න ඕන මේ ප්ලේස් එක. දැන්වත් මාර ලස්සනට ඉක වේරුන්න බලන්න. මාරම ලස්සනක් තිනයි කියලා වැඩක්. මාත් එක්ක යාළුවත් කියන්නේ අනිත් ඉන්න වෙලකට පොර වැඩි කතා බහනේ. එහෙනම් මේ විදිහට ඉතින් අදට ඉවරයි. අපි තවත් දවසක අලුත් විදියකින් හම්බ වෙමු.
බයි